ඉතින් ඔයත් ඔයාගේ වීඩියෝග්‍රැෆි වැඩවලට එහෙම නැත්නම් ෆොටෝග්‍රැෆි වැඩවලට හොඳ සෙල්ෆි ස්ටික් එකක් එහෙම නැත්නම් ට්‍රයිපෝඩ් එකක් හොයපු කෙනෙක්ද? ඉතින් ඔන්න අද වීඩියෝ එකෙන් මම අන්බොක්ස් and රිවිව් කරන්න ගෙනල්ලා තියෙන්නේ ෆොටෝස් ගන්න, වීඩියෝස් ගන්න, සෙල්ෆි ගන්න මේ හැම දෙයකටම පාවිච්චි කරන්න පුළුවන් වෙන ඒ විතරක් නෙමෙයි ලංකාවේ අඩුම මුදලකට මිලදී ගන්නත් පුළුවන් වෙන සුපිරිම Bluetooth smart selfie stick එකක්. ඉතින් මේ selfie stick එක රුපියල් 18ක් අඩුවෙන් අපිට මේ වෙද්දි ලංකාවේදී මිලදී ගන්න පුළුවන්. ඉතින් අපි වැඩි කතා නොකර වීඩියෝට ගිහිල්ලා බලමු මෙන්න මේ selfie stick එක අන්බොක්ස් කරලා මේකේ full review එක. ඉතින් අපි වීඩියෝ එකේ අවසානයේදී බලමු මේ selfie stick එක ඇත්තටම මෙන්න මේ වගේ රුපියල් 18ක් අඩුවෙන් ගන්න වටිනවද කියන එක ගැන. ඉතින් මේ selfie stick එකේ price එක වගේම මම මේක මිලදී ගත්තේ කොහෙන්ද කියලා මම වීඩියෝ එකේ අවසානයේදී කියනවා. ඉතින් ඒක නිසා වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්නත් කියලා මතක් කරනවා. ඉතින් වෙනද වගේම වීඩියෝට යන්න කලින් මතක් කරනවා අනිවාර්යයෙන්ම තාමත් අපේ channel එක subscribe නොකරපු කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මෙන්න මේ පහතින් තියෙන subscribe button එක click කරලා ඊට පැත්තේ තියෙන bell icon එක තෝල් press දාලා තියාගන්න. ඉතින් අපේ channel එකේ subscribersලා 10k වලට තව පොඩි subscribers ප්‍රමාණයක් තමයි අවශ්‍ය කරලා තියෙන්නේ. ඉතින් ඒකට යන්න අනිවාර්යයෙන්ම ඔයාගේ support එකක් දෙන්න කියලා මතක් කරනවා. හරි එහෙනම් තවත් කතා නොකර මෙන්න මේ පහළ තියෙන like button එකත් press කරගෙනම අපි යමු වීඩියෝ එකට. Go, 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 go. හරි ඉතින් මුලින්ම අපිට මෙන්න මේ වගේ ගොඩක්ම පොඩි box එක තමයි මෙන්න මේ smart selfie stick එක බලා ගන්න පුළුවන් වෙන්නේ. හරි ඉතින් මුලින්ම අපි මෙන්න මේ box එක ගැන කතා කරොත් මෙන්න මේ විදිහට අපිට මෙන්න මේ box එකේ උඩින්ම මෙන්න මේ විදිහට ZPG 0.20 කියලා මෙන්න මේ විදිහට මෙන්න මේ selfie stick එකේ model එක බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඊට යටින් මෙන්න මේ විදිහට මෙන්න මේ selfie stick එකේ ලස්සන picture එකක් බලා ගන්න පුළුවන් වෙනවා. වගේම මේකේ පැත්තට આવොත් මෙන්න මේකේ ඇවිල්ලා තියෙන phone hold එකේ instruction ටිකකුත් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මෙන්න මේ box එකේ පිටිපස්සට આવොත් මෙන්න මේ විදිහට උඩින්ම අපිට බලා ගන්න පුළුවන් selfie stick tripod for smartphone කියලා. ඉතින් ඊට පස්සේ මෙන්න මේ විදිහට මෙන්න මේ selfie stick එක use කරන විදිය ගැන introduction ටිකක් මෙන්න මේ විදිහට මේ box එකේ පිටිපස්සේ බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් box එකේ අනිත් පැත්තට આવොත් මෙන්න මේ selfie stick එක bluetooth වලින් වැඩ කරන නිසා මේකට ඇවිල්ලා තියෙන remote control එකේ introduction ටිකකුත් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔන්න ඔය වගේ දේවල් ටික තමයි සරලවම අපිට මෙන්න මේ selfie stick එකේ box එකේ බලා ගන්න පුළුවන් වෙන්නේ. හරි එහෙනම් දැන් අපි මෙන්න මේ selfie stick එකේ box එක unbox කරගමු. මෙන්න මේ විදිහට මුලින්ම අපිට මෙන්න මේ වගේ cover එකකින් cover කරලා තමයි මෙන්න මේ selfie stick එක pack කරලා එවලා තියෙන්නේ. ඉතින් මේ box එකේ මුලින්ම මෙන්න වගේ paperwork එකක් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න පොඩි මෙන්න මේ වගේ card එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට තමයි මෙන්න මේ selfie stick එකේ user manual එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙන්න මේ user manual එකේ සඳහන් කරලා තියෙනවා කොහොමද හරියට මෙන්න මේ selfie stick එක use කරන්න කියලා. ඉතින් ඔන්න ඔය වගේ දේවල් ටිකක් තමයි අපිට මෙන්න මේ box එකේ බලා ගන්න පුළුවන් වෙන්නේ. හරි එහෙනම් දැන් අපි මෙන්න මේ Bluetooth smart selfie stick එක ගැන කතා කරමු. ඉතින් මේ cover එකකින් එළියට ගත්තට පස්සේ මුලින්ම අපිට මෙන්න මේ විදිහට මෙන්න මේ smart selfie stick එක බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඊට අමතරව අපිට මේ cover එක ඇතුලේ මෙන්න මේ විදිහට USB to type C charging cable එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේ charging cable එක ඇවිල්ලා තියෙන්නේ මෙන්න මේ smart selfie stick එකේ light එක charge කරගන්න. ඉතින් මෙන්න මේ විදිහට තමයි මෙන්න මේ සුපිරි Bluetooth smart selfie stick එක අතට ගත්තට පස්සේ බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඇත්තටම මම හිතුවටත් වැඩිය ගොඩක් හොඳ weight එකක් මේකේ බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් සාමාන්‍යයෙන් ඔයාලා travel කරන කෙනෙක් නම් මේක portable විදිහට වගේ සාක්කුවේ දාගෙන උනත් ඔයා යන්න ඕනම තැනක මේක අරන් එන්නත් ලේසි වෙනවා. ඉතින් මෙන්න මේ උඩින්ම බලා ගන්න කොටස උඩට කරලා පුළුවන් අපිට මේකට ෆෝන් එක හෝල්ඩ් කරගන්න. ඉතින් මෙන්න මේ කොටස ඇඩ්ජස්ට් කරලා ඔයාලට පුළුවන් කැමති මට්ටමකට මේක හදාගන්න. ඉතින් මෙන්න මේ උඩ තියෙන ලයිට් එක ඇවිල්ලා තියෙන කොටස තමයි අපේ ෆෝන් එක මවුන්ට් වෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් 360 මේක රොටේට් කරගන්න. ඉතින් ඔයාලට පුළුවන් කැමති විදියකට තියාගෙන මෙන්න මේකට අපේ ෆෝන් එක මවුන්ට් කරගන්න. ඉතින් මෙන්න මේක තමයි මේකට ඇවිල්ලා තියෙන ලයිට් එක. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ පිටිපස්සේ තියෙන බටන් එක එකපාරක් ප්‍රෙස් කරලා මේ ලයිට් එක ඔන් කරගන්න. ඉතින් සාමාන්‍ය මේ ලයිට් එක අපිට මෙන්න වගේ levels 3ක් බලා ගන්න පුළුවන්. ඉතින් ඇත්තටම මේ වගේ budget selfie stick එකකට ලයිට් එකක් එනවා කියන එක නම් ගොඩක්ම හොඳ දෙයක්. ඉතින් අපිට අර කලින් හම්බුනේ charging cable එක කරවට පුළුවන් මේක ලේසියෙන්ම charge කරගන්න. ඉතින් ඔයා content create කරන්න කෙනෙක්. ඉතින් ඔයා blog කරන කෙනෙක් වුණත් ඔයාට රෑ වුණත් වීඩියෝ එකක් කරගන්න පුළුවන් මෙන්න මේ light එක. ඉතින් ඔයාට අවශ්‍ය නම් මෙන්න මේ light එක ගලවලා extra විදියට use කරන්න පුළුවන්. ඉතින් දැන් අපි බලමු මේකට අපේ phone එක mount කරගන්න කොහොමද කියලා. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ පොඩි clips දෙක උඩට කරලා මෙන්න මේ විදියට ඇදලා අපේ phone එක මේකට ලේසියෙන්ම මෙන්න මේ විදියට mount කරගන්න. ඉතින් අපේ phone එක මෙන්න මේ selfie stick එකට mount කරගත්තට පස්සේ අපිට මෙන්න මේ වගේ ලස්සන look එකක් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් සාමාන්‍යයෙන් අපිට gimbal එකක් වගේ හොඳ experience එකක් මෙන්න මේ selfie stick එකෙන් ගන්නත් පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට මේකට phone එක mount කරාම මේ phone එක හෙල්ලෙන්නේ නැහැ. මේක ගොඩක් හොඳට මේකට fit වෙනවා. ඉතින් අපිට කැමති විදිහකට මේක adjust කරගන්න පුළුවන්. ඔයාලා portrait video capture කරනවා නම් photos capture කරනවා නැත්නම් ඔයාලා landscape වගේ ඔයා කැමති විදිහකට මෙන්න මේ phone එක adjust කරගෙන මේකේ videos සහ photos capture කරගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ විතරක් නෙමෙයි මම කලින් කිව්වනේ මේක Bluetooth වලින් වැඩ කරන selfie stick එකක් කියලා. ඉතින් මේකට මෙන්න මේ වගේ Bluetooth වලින් වැඩ කරන පොඩි remote control එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මෙන්න මේ කොටස ගලවලා ඉවත් කරගත්තට පස්සේ අපිට මෙන්න මේ විදිහට මේ Bluetooth remote control එක බලා ගන්න පුළුවන්.
ඉතින් මෙන්න මේ රිමෝට් කන්ට්‍රෝල් එකට බැටරියක් දාන්න තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න බටන් එක ප්‍රෙස් කරලා මේක ඔන් ඔෆ් කරගන්න. ඉතින් එන්නේ මේ විදිහට තමයි මේ රිමෝට් කන්ට්‍රෝල් එක තියෙන්නේ. ඉතින් ඒ විතරක් නෙමෙයි මම කියවනේ මේක හරහා අපිට වීඩියෝග්‍රැෆි වැඩ කරන්නත් පුළුවන් කියලා. ඉතින් අපිට පුළුවන් මෙන්න මේ යට තියෙන කොටස මෙන්න මේ විදිහට තුනකට කඩා ගන්න. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ කොටස මෙන්න මේ විදිහට තුනකට කඩාගෙන මේක ට්‍රයිපෝඩ් එකක් විදිහට දීලා යූස් කරගන්න. ඉතින් ඔයා වීඩියෝ රෙකෝඩ් කරනවා නම් ඔයාලට ලේසියෙන්ම මෙන්න මේ වගේ ගොඩක් බජට් සෙල්ෆි ස්ටික් එකක් අරගෙන මෙන්න මේ විදිහට අපි කැමති තැනක ට්‍රයිපෝඩ් කරලා අපිට වීඩියෝ උනත් මේකෙන් රෙකෝඩ් කරගන්න පුළුවන් වෙනවා. ඉතින් අපිට ඕන සමතල බිමක මෙන්න මේ විදිහට මේක ට්‍රයිපෝඩ් කරන්නත් පුළුවන්. ඉතින් ඇත්තට මේ වගේ සෙල්ෆි ස්ටික් එක බලා ගන්න පුළුවන් සුපිරිම ෆීචර් එකක් තමයි මෙන්න මේ ට්‍රයිපෝඩ් එක. ඉතින් මේකට ෆෝන් එක මවුන්ට් කරලා වුණත් අපිට මෙන්න මේ විදිහට කිසිම අවුලක් නැතුව මේක හොඳ බැලන්ස් විදිහට ට්‍රයිපෝඩ් කරලා තියන්න පුළුවන්. ඉතින් ඒක ඇත්තටම අපිට ගොඩක් වැදගත් වෙනවා. ඉතින් ඔයා YouTube එකේ content creator කෙනෙක් වුණත් ඔයාලට පුළුවන් මෙන්න මේ වගේ selfie stick එකක් අරගෙන ඔයාගේ videos ලස්සනට tripod කරලා record කරගන්න. හරි එහෙනම් දැන් අපි බලමු මෙන්න මේ selfie stick එකට ඇවිල්ලා තියෙන Bluetooth remote control එක අපේ phone එකට connect කරගන්න කොහොමද කියලා. ඉතින් මුලින්ම ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ remote control එකේ button එක මෙන්න මේ විදිහට long press එකක් දෙන්න. ඉතින් මෙන්න මේ විදිහට මේක long press කරගෙන හිටියාම මෙන්න මේ වගේ පොඩි LED එකක් indicate වෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් දැන් මේ remote එක on වෙලා තියෙන්නේ. ඉතින් ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන ඔයාගේ phone එකේ Bluetooth on කරගන්න. ඉතින් Bluetooth වලට ගියාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට අලුතෙන් මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් වෙනවා 020 කියලා. ඉතින් මේ බලා ගන්න පුළුවන් ඉන්නේ මේ remote control එක. ඉතින් ඔයාලට පුළුවන් මේක phone එකට pair කරගන්න. ඉතින් දැන් අපේ remote control එකට phone එක connect වෙලා තියෙන්නේ. ඉතින් දැන් අපි බලමු මේක හරහා photos capture කරගන්නේ කොහොමද කියලා. ඉතින් ඔයා බෑක් වෙලා මම මෙන්න හිතට කැමරා එකට යනවා. ඉතින් කැමරා එකට ගිහින් ඔයාලට කරන්න තියෙන්නේ ෆෝන් එක අල්ලන්නේ ඕනේ නැතුව මෙන්න මේ රිමෝට් කන්ට්‍රෝල් එකේ බටන් එක ප්‍රෙස් කරලා මෙන්න මේ විදිහට ඉතින් මෙන්න මේ විදිහට මම කැප්චර් කරගත්තු ෆොටෝ එක මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ selfie stick එක ඔයා යූස් කරනවා නම් මේ selfie stick එක ඔයා ඈතින් තියලා වුණත් මෙන්න මේ රිමෝට් කන්ට්‍රෝල් එක හරහා අපිට ෆොටෝස් කැප්චර් කරගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔයා selfie ගන්න කෙනෙක් නම් ඇත්තටම මේක පට්ටම යූස්ෆුල් දෙයක්. ඉතින් ඒ විතරක් නෙමෙයි මේක selfie stick එකක් නිසා අපිට මෙන්න මේ කොටස උඩට කරලා මේක මීටරයක් දුරට දික් කරගන්න පුළුවන්. ඉතින් මීටරයක් කියන්නේ සාමාන්‍යයෙන් ගොඩක් හොඳ දුරක්. ඉතින් ඔයා selfie ගන්න ආස කෙනෙක් නම් ඔයාලට පුළුවන් මෙන්න මේ selfie stick එක buy කරන්න. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න විදිහට ඔයා කැමති මට්ටමකට මෙන්න මේක adjust කරගෙන අර Bluetooth remote එක ඔයාගේ phone එකට connect කරගෙන මෙන්න මේක මීටරයක් දික් කරලා උනත් ඔයාගේ phone එක කරා ලස්සන selfies capture කරගන්න. ඉතින් මෙන්න මේ වගේ price එකකට ගන්න පුළුවන් හොඳම selfie stick එක විදිහට මට ඔයාලට මේ selfie stick එක recommend කරන්න පුළුවන්. ඉතින් අපි කතා කරා වගේ මෙන්න මේ වගේ අපිට ගොඩක්ම යූස්ෆුල් වෙන ෆීචර්ස් ගොඩක් අපිට මෙන්න මේ ස්මාර්ට් selfie stick එකේ බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔයා වීඩියෝග්‍රැෆි වැඩවලට ඔයාගේ ෆොටෝග්‍රැෆි වැඩවලට නම් ඇත්තටම මේ වගේ බජට් එකකට ගන්න පුළුවන් හොඳම selfie stick එකක් මේක. මොකද ඉතින් මාත් මේ වගේ price එකකට මෙච්චර ෆීචර්ස් ගොඩක් මේකෙන් expect කරේ නැහැ. ඉතින් මම expect කරාටත් වැඩිය ගොඩක්ම සුපිරි ෆීචර්ස් මේකේ බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔන්න දැන් කියන්නේ මෙච්චර වෙලා ඔයාලා ගොඩක් දෙනෙක් බලන් හිටපු දෙය. ඉතින් දැන් අපි බලමු මේකේ ඇත්තම price එක කීයද සහ මේ price එකට මේ selfie stick එක වටිනවද කියලා. ඉතින් මෙන්න මේ Bluetooth smart selfie stick එකේ ඇත්තම price එක වෙන්නේ රුපියල් 18ට අඩු price එකක්. ඉතින් මම මේක මිලදී ගත්තේ ටරාස් එකෙන් රුපියල් 800ක් වගේ ගොඩක්ම අඩු මුදලකට. ඉතින් 18ට අඩුවෙන් ගත්ත කිව්වම මට මේක පුදුමයි නේද? ඉතින් මම මේකේ link එක පහළ description එකේ දාලා තියන්නම්. ඉතින් ටරාස් එකේ delivery charge එකත් එක්ක රුපියල් 801කට මම මේක මගේ ගෙදරටම deliver කරගත්තා. ඉතින් ඇත්තටම මම නම් ලංකාවේ දැකපු හොඳම budget selfie stick එක තමයි මෙන්න මේ selfie stick එක. ඇත්තටම ඔයාලටත් මේක useful වෙනවා නම් ඔයාලට පුළුවන් මම පහළ description එකේ දාලා තියෙන link එක ගිහලා මේක ඩරාස් එකෙන් මිලදී ගන්න. ඉතින් මෙන්න මේකේ රුපියල් 800ක් budget price එකකට නම් අපිට මේක කොහොමත්ම පාඩු නෑ. මොකද මේක රුපියල් 18ට අඩුවෙන් අපිට මිලදී ගන්න පුළුවන් වෙන නිසා. ඉතින් යාළුවනේ කොහොමද අදගෙන වීඩියෝ එක. ඉතින් අද වීඩියෝ එකෙන් ගෙනාවේ මේ වෙනකොට ලංකාවේ ගන්න පුළුවන් budgetම selfie stick එකේ සුපිරි review එකක්. ඉතින් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ කාට වැදගත් වුණා නම් මාගේ like එකත් මේ වීඩියෝ එකට දාන්න. ඉතින් ඔයාලට කියන්න තියෙන දේවල් comment එකක් විතර දාන්න යන්නත් අමතක කරන්න එපා. ඉතින් ඒ විතරක් නෙමෙයි ඔයාගේ යාළුවන්ටත් බලන්න මේ selfie stick එක ගැන දැනගන්න අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක share කරන්න. ඉතින් අපි subscribersලා 10k වලට reach කරන්න තව පොඩි subscribersලා ප්‍රමාණයක් තමයි අවශ්‍ය කරලා තියෙන්නේ. ඉතින් අමතක නොකරම channel එක subscribe කරලා දිගටම එකතු වෙලා ඉන්නත් කියලා මතක් කරනවා. හරි එහෙනම් අපි තවත් මේ වගේ සුපිරිම සුපිරි brand new video එකකින් හමු වෙමු. එතකන් හැමෝටම සුබම සුබ දවසක්.